හරි ඔයාලා තම්මේල් එකේ දැක්ක විදිහට අපි අද කතා කරන්න යන්නේ Facebook page එකක් නිවැරදිව ක්‍රියේට් කරගන්නේ කොහොමද? මොනිටයිසේෂන් ගන්න පුළුවන් විදිහට Facebook page එකක් හරියට හදාගන්නේ කොහොමද? ඒ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. වැඩි කතා නොකර Facebook page එකක් හරියට හදාගන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකට ගිහලා කතා කරමු. හරි ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Facebook app එක FB app එක ඕපන් කරගන්න ඕනේ. මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා උඩ වම් පැත්තේ කෙළවරේ උඩ Facebook නමත් එක්ක මේ විදිහට ඉරිකෑල් තුනක් තියෙනවා. ඒ ඉරිකෑල් තුන උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඔයාලගේ FB එකේ නමත් එක්ක තියෙන පොඩි ඊතලයක අයිකන් එක. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ප්ලස් අයිකන් එකක් එක create Facebook page කියලා. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. ඊට පස්සේ මෙතන තියෙනවා page name කියලා. ඔයාලා page එකේ දාන්න බලාපොරොත්තු වෙන දේ මොනවාද ඒ සම්බන්ධව නමක් දාන්න. මම දැනට ඔයාලා කැමති නමක් දාන්න. මම නිකන් මේ නම දාන්නේ. මම දැනට දානවා දුල්ෂාන් කියලා. මම දැනට දුල්ෂාන් කියලා දාලා ඊට පස්සේ මෙතන ඔයාලා නම දාලා next කියලා බටන් එකක් තියෙන්නේ. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඔයාලා කැමති නමක් දාගන්න. ඊට පස්සේ ටිකක් ලෝඩ් වෙලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඊට පස්සේ මෙතන තියෙන search for categories කියලා. ඒ කියන්නේ ඔයාලගේ නමට ගැලපෙන categories දෙකක් තුනක් දැම්ම හැකි මෙතනින් search කරලා. මම නම් ඉතින් නිකන් නමක් දාපු හින්දා ඔයාලගේ නමට ගැලපෙන categories බලලා දාන්න. මම නිකන් මෙතන දානවා health and beauty කියලා. ඒක නිකන් දාලා ඔයාලා දාන්න කැමති ඒවා. මම නිකන් දාන්නේ මේ ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ මෙතන create කියලා නිල් පාටින් බටන් එකක් තියෙන්නේ. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ ටිකක් ලෝඩ් වෙලා චුට්ටක් විතර ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා ඊට පස්සේ ඔයාලා කැමති එකක් දාගන්න ඕනේ. මම නිකන් මේක දැම්මේ. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා එනවා. ඊට පස්සේ මෙතන මේ ටිකස් ෆිල් කරගත්තා. ඒ ඔයාලා කැමති නම්. ජෙනරල් එකේ බයෝ එක දාගත්තා. වෙබ්සයිට් එකක්, ඊමේල් එකක් ඇඩ් කරයි, ෆෝන් නම්බර් එකක්, ඇඩ්‍රස් එකක් ඇඩ් කරන්න පුළුවන්. ආයෙ ඔයාලගේ සිටි එක, ටවුන් එක, සිප් කෝඩ් එක මේ ඔයාලා කැමති නම් ඇඩ් කරගත්තා. මම නම් මේක ඇඩ් කරන්න යන්නේ නැහැ. ඔයාලා ඇඩ් කරගන්නවා නේ. ඊට පස්සේ මම මෙතෙන් next දීලා යනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා ප්‍රොෆයිල් ෆොටෝ එකක් දාන්න, කවර් ෆොටෝ එකක් දාන්න. ප්‍රොෆයිල් ෆොටෝ එක දානවා නම් මේ කැමරා එකන උඩ ටච් කරලා ගැලරි එකට ගිහිල්ලා දාන්න. නැත්තම් මේ කවර් ෆොටෝ එක දානවා නම් මේ කැමරා එකන උඩ ටච් කරන්න. මම එතන next දීලා ආවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඉන්වයිට් කරනවා නම් ෆ්‍රෙන්ඩ්ලාට එහෙම ඉන්වයිට් කරන්න. මම මෙතන next දීලා ඉස්සරහට යනවා. ඊට පස්සේ මෙතනනොත් next දෙන්න. මේ විදිහට next දීලා යනවා. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා switch to කියලා ඔයාලගේ Facebook page එකේ නමත් එක්ක පෙන්නනවා. මගේ නම දුල්ෂාන් කියලා. ඊට පස්සේ ඔහොම ටික වෙලා ලෝඩ් වෙලා page එකට යනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලා fill කරපුවා ටික පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් continue දෙන්න. continue දුන්නාම ටික වෙලා ලෝඩ් වෙනවා. චුට්ට වෙලා ලෝඩ් වෙලා මේ විදිහට ඔයාලගේ page එක open වෙනවා. මේ දෙන්නේ දැන් ඔයාලා create කරගත්ත page එක. ඔයාලට බලන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ලා. ඔහොම තමයි Facebook page එක නිවැරදිව හදාගන්නේ. ඔයාලා මගේ දුල්ෂාන් AI Studio YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ අලුත් creative videos බලන්න subscribe කරලා bell icon එකත් on කරලා එකතු වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.